හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා රිග්ගි ස්පෙක් YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් ඔන්න රිවිව් එකට අරන් ඇවිල්ලා තියෙන්නේ MSI RTX 5080 Vanguard launch edition graphic card එක. මේ graphic card එක Nvidia ලා 2025 රිලීස් කරපු best performance graphic card එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යන් රිවිව් එකට. ඉතින් මුලින්ම යන්න අපි unboxing part එකට. ඉතින් ඔයාලට පේනවාද මේක ලොකු ගොඩක් පර box එකක්. හිමීට මෙන්න මේ විදිහට අපි මේක unbox කරගෙන බලමු. ඉතින් ග්‍රැෆික් කාඩ් එකත් එක්ක අපිට හම්බ වෙනවා ෆ්‍රී ටෝයි එකක්. ඒක තමයි මම මේ ඔයාලට මේ පෙන්නන්නේ. MSI ලගි. ඉතින් මෙන්න මේ විදිහට ඒවා පැත්තකින් අපි තියාගමු. ඒ වගේම ග්‍රැෆික් කාඩ් හෝල්ඩර් එකකුත් මේකට අපිට හම්බ වෙනවා. ඒකත් එහා පැත්තෙන් අපි තියාගමු. ඉතින් මේ කේබල් එක ගොඩක් අය දන්නේ නැති මොකද්ද කියලා. මේක තමයි PCI Gen 5 කේබල් එක. දැන් එන අලුත් power supply වල නම් PCI Gen 5 කේබල් එකක් එනවා. ඉතින් PCI Gen 5 කේබල් එකක් ඇවිල්ලා නැති power supply වලට මේ කේබල් එක ප්ලග් කරලා graphic card එක power up කරගන්න පුළුවන්. බලමු ඉතින් අපි මේ යොදම කරපැටිය එළියට අරන් මෙයාගේ හැඩ කොහොමද කියලා. මේ කාඩ් එක අනිත් කාඩ් වගේ නෙමෙයි ඉතින් ගොඩක් පරයි අනිත් කාඩ් වලට වඩා. ඒ වගේම තමයි මේකේ ලුක් එක ගැන කතා කරොත් මාරම ඩීසන්ට් ලුක් එකක් තියෙනවා. පෙනුමෙන් ගත්තොත් දැන් කට්ටිය හැඩ බැලුවා ඇති. දැන් අපි මේකේ ස්පෙක්ස් ගැන කතා කරන්නේ. අපි දැන් බලමු මේකේ ස්පෙක්ස් පියරින් පියවර. මේකේ තියෙන Nvidia RTX 5080 GPU chip එක. CUDA cores ගැන කතා කරොත් මේකේ තියෙනවා CUDA cores 10752ක්. ඒ කියන්නේ ඉතින් parallel processing වලදී හරිම බලවත්. memory bus speed එක ගැන කතා කරොත් 2.6 bit rate එකක් තමයි තියෙන්නේ. ඉතින් මන් දන්නවා දැන් ඔයාලා මේක බලාගෙන ඉන්නදී මේකේ VRAM එක කොච්චරද කියලා දැනගන්න. ඉතින් මේකේ GDDR7 16GB VRAM එකක් තියෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ super fast data transfer speed එකක් තමයි. මේකේ ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් PCI Express 5.0. ඒ කියන්නේ future motherboard support එකට හරිම perfect විදිහට මෙයාලා ගලපලා එවලා තියෙනවා. බලමු මේකේ display output මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේකේ display port 3ක් සහ එක HDMI port එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් 8K display එක උනත් game එකක් stream කරන්න කිසිම issue එකක් නැහැ. මේ graphic card එක ඉතින් power hungry card එකක්. card එක ඉතින් watt 360ක power එකක් ගන්නවා. අනිවාර්යෙන් ඉතින් මේ graphic card එක power up කරන්න මම නම් recommend කරන්නේ 850 watt power supply එකක් තමයි. ඊට වැඩිය හොඳ එකක් තිබ්බත් අවුලක් නැහැ. ඉතින් recommend කරනවා 850 එකක්වත් අනිවාර්යෙන් ඕනේ. card එකේ විශාලත්වය අතින් ගත්තොත් ඉතින් අනිත් card වලට වඩා මේක ගොඩක් විශාලයි. මිලිමීටර් 357ක් දිග, මිලිමීටර් 151ක් උස සහ මිලිමීටර් 66ක් පළල මැසිව් කාඩ් එකක්. ඉතින් ඔයාලට තේරෙන්නේ නැතිනේ මේ කාඩ් එක කොච්චර විශාලයිද කියලා. ඔයා ගාව තියෙන පොඩි කම්පැක්ට් කේසින් එකක් නම් ඒක නම් මේකට හරියන්නේ නැහැ. අනිවාර්යෙන් හොඳ එයාෆ්ලෝ එකක් තියෙන්න ඕනේ මේ කාඩ් එකට. ඉතින් හොඳ එයාෆ්ලෝ එකක් තියෙන කේසින් එකටම යන්න වෙනවා මේ කාඩ් එක ඔයා යූස් කරනවා නම්. අනික මේ ග්‍රැෆික් කාඩ් එක කිලෝ 2කට ආසන්න බරකුත් තියෙනවා. ඉතින් ඇතුළට හොඳ ප්‍රෙෂර් එකක් එන කේසින් එකක් අනිවාර්යෙන්ම ඔයාලට මේකට ඕන කරනවා. ඉතින් මේ කාඩ් එකේ කූලින් සිස්ටම් එක ගැන කතා කරොත් MSI ලා මේ Vanguard edition එකට specially optimized cooling system එකක් දීලා තියෙනවා. triple fan design එකක්, vapor chamber cooling. ඒ කියන්නේ ඔයා හිතන්නකො ඉතින් ඔයා ලොකු gaming load එකක් අදිනවා කියලා. ඒ වුණත් මේකේ temperature එක නම් ඉච්චර ඉහළට යන්නේ නැහැ. ඉතින් මේක නම් අනිවාර්යෙන්ම plus point එකක්ම තමයි. හරි දැන් අපි කතා කරමු මේ කාඩ් එකේ performance ගැන. මේකේ 16GB VRAM එකක් DLSS 4 support එකත් එක්ක 4K gaming වලදී නම් FPS 100ට වඩා අගයක් ගන්න පුළුවන් කියලා benchmark test වල තියෙනවා. Cyberpunk වගේ heavy games වලත් butter smooth experience එකක් අනිවාර්යෙන්ම users ලාට ඉතින් ගන්න පුළුවන්. ඉතින් 1080p සහ 1444 gamers ලාට නම් best choice එකක් තමයි මේ graphic card එක. ඒ වගේම තමයි 3D rendering සහ graphic design application වලත් best performance තියෙනවා. ඔයා Blender, Maya, Cinema 4D, Adobe After Effects, Photoshop වගේ heavy application use කරනවා නම් ඉතින් real time lag සහ rendering speed වැඩි කරගන්න best choice එකක් තමයි RTX 5080 Vanguard launch edition graphic card එක. මේකේ design එක ගැන කතා කරොත් නම් ඉතින් ගොඩක් modern look එකක් තමයි මේ card එකේ තියෙන්නේ. metal back finish එකක්, brush aluminium plate එකක් සහ RGB strip එක ලස්සනට පේන විදිහට මෙයාලා design කරලා එවලා තියෙනවා.
ඉතින් මේක බෙස් ප්‍රපෝමසයක් එක මොඩන් ලුක් එකක් තියෙන කාඩ්ඩයක් කීවොත් මං හරියාලුවනේ එහෙනම් ඉතින් ඕරෝල් එකට බලන්නකොට ඔයාලට තේරෙනවා MSI RTX 5080 Vanguard launch edition කාඩ්ඩේ කියන්නේ යූසර් කෙනෙක්ට 4K ගේමින් සහ future proof setup එකක් සූදානම් කරන්න හොඳම විකල්පයක් තමයි. ඉතින් මේකේ ඩවුන් සයිඩ් කීපයකුත් තියෙනවා. ඒවත් මං කියන්නම්. පළවෙනි එක තමයි ඉතින් මේකේ ප්‍රයිස් එක. මේකේ ප්‍රයිස් එක අද මම මේ වීඩියෝ එක කරන නොවැම්බර් මාසෙ වෙනකොට 2025 ලක්ෂ 5-6 අතර ගානකට මේක සෙල් වෙනවා. ඉතින් හිතන්නකෝ ග්‍රැෆික් කාඩ් එකට විතරක් ලක්ෂ 5ක් වියදම් කරාම ඉතුරු කම්පොනන්ට්ස් ටික ගන්න කොච්චර ගාණක් යනවද? එතකොට මුළු බිල්ඩ් එකටම ටෝටල් එක ලොකු ගාණක් යනවා ඉතින්. නමුත් බජට් එක තියෙන කෙනෙක්ට නම් මේක ගන්න ඉතින් one time investment එකක් තමයි. අනිත් කාරණා තමයි ඉතින් මේක ගොඩක් පවර් හංග්‍රි කාඩ් එකක්. ඉතින් මේක ගොඩක් වෙලා යූස් කරනවා නම් ගේමින් රෙන්ඩරින් වගේ වැඩවලට ගොඩක් කරන් බිල්ල යනවා ගෙදර. ඒකත් ඉතින් අපිට ගොඩක් විදිහට බලපානවා. ඒ වගේම තමයි මේ කාඩ් එකට හොඳ එයාෆ්ලෝ එකක් ඕනේ. ඉතින් ඔයා ගාව තියෙන දැනට පොඩි කම්පැක්ට් කේසින් එකක් නා කේසින් එකත් එක්කම අප්ඩේට් කරගෙන තමයි මේ කාඩ් එකට මාරු වෙන්න ඕනේ. එතකොට කේසින් එකටත් එක්ක අපිට වෙනම බජට් එකක් යනවා. ඒ කොහොම වුණත් මේ ප්‍රයිස් එකට බෙස්ට් පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක් කියලා මට මේ කාඩ් එක කියන්න පුළුවන්. ඉතින් අද රිවිව් එකට මේ ක්‍රෙඩිට් කාඩ් එක දුන්නේ කලගෙඩියේනේ pcbuilders.lk කම්පියුටර් ෂොප් එකකින්. ඉතින් thank you කියලා කියනවා. එයාලගේ ඔන්ලයින් සයිට් එකට ගිහිල්ලා ඔයාලට buy කරන්න පුළුවන්. නැත්නම් එයාලගේ කලගෙඩියේනේ තියෙන ස්ටෝර් එකට ගිහිල්ලත් මේ ක්‍රෙඩිට් කාඩ් එක එයාලගෙන් buy කරන්න පුළුවන්. දැන් ඩිස්ප්ලේ වෙන්නේ එයාලගේ කස්ටම් සර්විස් නම්බර් එක. ඉතින් ඔයාලට මේ ගැන තවත් අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. next video එකනොත් හොඳ review එකක් අරගෙන එන්න. bye යාළුවනේ.